නිකන් දම් පාටයි සුදු පාටයි නිල් පාටයි මල් වෙඩි පුපුරන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් මරු ඇත්තටම. හායි ගයිස් කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා අදත් ගේම් ප්ලේ වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ සුප්‍රීම් පාස්වර්ඩ් එක. ඉතින් මේ පාස්වර්ඩ් එකේ නම තමයි රොකට්ස් කියන්නේ. ඉතින් මේක ගැන මට කමෙන්ට් කරලා තිබ්බේ මෙන්න මෙයා. ඉතින් ඒ වගේම මට මීට කලිනුත් කෙනෙක් ඕක ගැන කියලා තිබ්බා. ඒතර මට ඒ කමෙන්ට් එක හොයාගන්න බැරි වුණා. හරිද? ඉතින් මම අද ඔයගොල්ලන්ට මේ පාස්වර්ඩ් එකේ වෙන දේ කියන්නම්. ඒ වගේම ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේම අද මල් වෙඩි යනවා එකේ. හරිද? ඉතින් මම මේ වැඩේ කරන හැටි පෙන්නන්නම්. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට රොකට්ස් කියන පාස්වර්ඩ් එක ගහලා මේ විදිහට මල් වෙඩිලි මේවා ටිකක් මේ විදිහට ගහ ගන්න. හරිද? ඔන්න ඔය විදිහට ගහ ගන්න. අපි මේ හරියනුත් ටිකක් ගහගමු. හරිද? මෙන්න මේ විදිහට ඕගොල්ලෝ ගහ ගන්න. ඊට පස්සේ මම දැන් මේක නයිට් කියන පාස්වර්ඩ් එක කරලා මේ රෑ කරගන්නම්. මොකද නැත්තම් හරියට පේන්නේ නැහැ නේ. මොකද රෑටනේ ලස්සන. ඔන්න මම දැන් රෑ කරගත්තා. හරිද? ඉතින් දැන් ඕගොල්ලෝ කරන්න ඕන ඕගොල්ලෝ තුවක්කුව ගන්න. ඔය උඩ තියෙන්නේ මම දැන් තුවක්කුව ගන්න. මේ හරිය ඉඳන් වගේ පස්සට ආවොත් නම් ලස්සනට මේක පෙනෙයි. ඉතින් ඕගොල්ලෝ තුවක්කුව ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔය ඉස්සරහින් තියෙන මල් වෙඩි වලට වෙඩි තියන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට ලස්සනට මේ වැඩේ බලා ගන්න පුළුවන්. ඉතින් guys ඒ වගේම අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට අපි subscribersලා 3000ක් ගහලා ඇති. ඉතින් thank you so much. ඉස්සරහටත් 5k ගහනකම් එකතු වෙලා ඉන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න channel එක. ඉතින් අපි තාම මල් වෙඩි මේ ටිකක් ගහමු. මේ මදි වගේ මට නම් පේන්නේ. හරිද? අපි තව ටිකක් පොඩ්ඩක් ගහමු. වීඩියෝ එක තාම විනාඩි 1:00මාරයිනේ. මේවට ආයි වෙඩි තිබ්බට හරියන්නේ නැහැ. මේවයි ඔක්කොම මේ පත්තු වෙලා ඉවරයි. හරිද? ඔන්න ඔය විදිහට අපි තව ටිකක් ගහමු. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් කරලා බලන්න. මම හිතනවා මේකත් ගොඩක් අය දන්නේ නැතුව ඇති කියලා. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉතින් මේ වගේ අපි දන්නේ නැති දේවල් තව ගොඩක් මේ ගේම් එකේ ඇති. ඉතින් මම හොයාගන්න මේ රහස් හැම දෙයක් ගැනම අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ අරගෙන එන්න. ඔන්න මේ විදිහට ඕගොල්ලෝ ආයිමත් වෙලි තියන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට පුපුරනවා. ඇත්තටම මට මේක නත්තල් වීඩියෝ එකෙත් කරන්න තිබ්බේ. ඇත්තටම එහෙනම් මේ වීඩියෝ එක තව ටිකක් ලස්සන වෙනවා. ඉතින් ඇත්තටම අමතක වුණා බා. නත්තල් වීඩියෝ එකේ වීඩියෝ ඒක කරන්න මට මේක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලස්සනට මේ මල් වෙඩි පත්තු වෙනවා. අන්න අර හඳ තියෙනවා guys. අම්මට සිරි. අන්න guys හෙලිකොප්ටර් එකකුත් යනවා. අඩු සුපිරියක් ඈ. ඒක නිකන් කණාවට වගේ දැක්කේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති ගොඩක් ලස්සනයි. නිකන් දම් පාටයි සුදු පාටයි නිල් පාටයි මල් වෙඩි පුපුරන්නේ. ඉතින් අතරම ගොඩක් මරු ඇත්තටම සුපිරි. ඉතින් කමෙන්ට් කරපු කෙනාටත් thank you so much. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ මල් වෙඩියෙන් තමයි යන්නේ. මේ නිකන් අර විදිනවා වගේ. ඉතින් guys එනදී මම අතර මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.